පීරියඩ්ස් හැදුනම මිග්‍රේන් එන්න පුළුවන්ද කියලා අහලා තිබ්බා. ඔව් වැඩි වෙනවා. ඒකම කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ ඔය කාලෙදී සමහරක් අය හිතාගෙන ඉන්නවා ඔලුව කැක්කුම එන එක අනිවාර්ය දෙයක් කියලා. ඒ කාලෙට පුළුවන් තරම් ඇඟ මේ සිසිල්ව තියාගන්න ඕනේ උෂ්ණත්වය ගොඩක් වැඩි වෙන්න නොදී මෙන්ස්ට්‍රල් සර්කල් එකත් එක්ක එන මිග්‍රේන් ටයිප්ස් තියෙනවා විශේෂයෙන්ම. මොකද මේ ඒ කාලෙදී අපේ ඇඟේ ගොඩක් ඒවා වෙනස් වෙනවා. විශේෂයෙන්ම ගත්තොත් ඔය යන්තාවන්ගේ ඔසප් චක්‍රයේ ඔය කාලෙදී සමහරක් අය හිතාගෙන ඉන්නවා ඔලුව කැක්කුම එන එක අනිවාර්ය දෙයක් කියලා. මොකද අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට ඔලුව කැක්කුම එනවා. ඇත්තටම ඒගොල්ලොන්ගේ කතන්දරේ ටිකක් අපි ආයි ආපස්සට ගිහිල්ලා බැලුවොත් ඒ කාලෙට අර විශේෂයෙන්ම ඔය සයිනොසයිටිස් වගේ තියෙන අයට ඔලුව කැක්කුම ටිකක් වැඩි වෙනවා. හරිද? ඒක මේ ආයුර්වේදයෙන් විග්‍රහ කළොත් එහෙම ඇඟේ උෂ්ණය වැඩි වෙනවත් එක්කම ඔය සයිනොසයිටිස් වගේ ලෙඩත් වැඩි වෙනවා. හරිද? ඉතින් මේ තියන් තරම් රෙදි පොරවගෙන එහෙම නෙවෙයි අර අපි ඇඟ පහසු ඇඳුම් ඇඳලා අපි ඉන්න ඕනේ. එතකොට තමයි අපිට ඉක්මනට මේ ඒකෙන් බේරෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔය මේ මෙන්ස්ට්‍රල් සයිකල් එකත් එක්ක ඇත්තටම මිග්‍රේන් වැඩි වෙනවා.